සුබ දවසක් ඔයාලට. ලබන සතියේ ගෝල්ඩ් මොකද වෙන්නේ? එහෙම නැත්නම් ලබන සඳ ගෝල්ඩ් මොකද වෙන්නේ? ලබන සඳ ඒසියන් සෙෂන් එක ඕපන් වෙද්දි මොකද වෙන්නේ කියන එක අපේ ඉන්ඩිකේටර්ස් වලින් මේ වෙද්දිම කන්ෆර්ම් කරලායි තියෙන්නේ. ඔයා මේ දකින්නේ සිකුරාදා අපි අන්තිමට ගතපු සෙල් එක. ඉන්ඩිකේටර් එක යූස් කරන අය දන්නවා මේ EMA එක මොනතරම් පවර්ෆුල්ද කියලා. ඩිස්ක්‍රිප්ෂන් එකේ වගේම පළවෙනි කමෙන්ට් එකේ තියෙන ලින්ක් එකෙන් අපේ Patreon එකට ගිහින් ඔයාටත් පුළුවන් මේ සුපිරි කන්ෆර්මේෂන් දෙන ඉන්ඩිකේටර් 9ක් එකතු කරලා හදපු TG Super Ultimate, TG Super RSI ඉන්ඩිකේටර් දෙක සහ ටියුටෝරියල් එක ගන්න. ඒකත් මේ වෙලාවේ මතක් කරනවා. එතකොට 0.01න් මේ ට්‍රේඩ් එක ඔයා ගත්තා නම් $35ක ප්‍රොෆිට් එකකට ඔයාට යන්න පුළුවන්කම තිබුණා. හැබැයි ඊට කලින් මේ 4318.5න් අපි ගතපු බයි එක තවම හෝල්ඩ් වෙලා තියෙනවා. මොකද අපේ TG Super RSI එකේ Bollinger Band low එකයි RSI එකයි extreme zone ගිහින් Bollinger Band high එක RSI mid එකෙන් පහළට එනවා කියන්නේ 15 minute chart එකේදී අනිවාර්යෙන් $70ක 100ක අතර ප්‍රොෆිට් එකක් දෙන ට්‍රේඩ් එකක්. ඊළඟට ළමයි දෙවනි පුල් බෑක් එක මේ වෙද්දි 15 minute order block එකකට ඇවිල්ලා තියෙන්නේ. higher time frame වලින් බැලුවොත් මාකට් එක pull back උනේ 4 hour demand zone එකේදී Bollinger Band එකත් touch කරගෙන. මේ 5 minute hidden order block එකත් touch කරලා ඊළඟට 30 minute 15 minute bullish divergence දීලා තියෙනවා. ඉතින් strong bullish confirmation එකක් එක්ක තමයි අපිට ඒ වෙලාවේ මේ ට්‍රේඩ් එක ගන්න පුළුවන්කම තිබුණේ. ඒකත් එක්ක මේ වෙලාවේ 5 minute බැලුවත් order block එකක්, demand zone එකක් දෙකම පේනවා. Bollinger Band low එකත් order block එකේ තියෙනවා. 3 minute බැලුවම Bollinger Band එකේ buy signal එකකුත් දීලා තියෙනවා. ඔයාට $20ක වගේ රිස්ක් එකක් ගන්න පුළුවන් කමක් තියෙනවා නම් සඳ පාන්දරුණත් ආයේ ට්‍රේඩ් එකට මේ ලෙවල් එකෙන් එන්ටර් වෙන්න පුළුවන්. 4518ට SL තියලා. මොකද සඳ උදේ නිසා සමහර විට මාකට් එක මේ 5 minute demand zone එක ආයේ ටච් කරලා මේ OB එකේ liquidity hunt කරලම අප් වෙන්න ඉඩකඩ තියෙනවා. ඊළඟට අපි බලමු TP කොහොම වෙයිද කියලා. අපි සිකුරාදා සෙල් එකේ හයි එකේ ඉඳන් ලෝ එකට ෆිබොනාචි ඇන්දම 4610 ලෙවල් එකේ තියෙන 15 minute OB එක වෙනකන් මාකට් එක එන්න පුළුවන්. ආසන්නව ගත්තොත් පිප් 1000ක්. ඒ කියන්නේ 0.01න් ට්‍රේඩ් එක ගත්තා නම් $100ක්. කොහොම වුණත් තව මාකට් එක සෙල් සයිඩ් තියෙන නිසා මේ කැන්ඩල් ටිකට යටින් 4605න් වගේ TP ගන්න ට්‍රේඩ් එක හෝල්ඩ් කරන අය. නැත්නම් මේ ෆිබොනාචි ලෙවල් එකට පහලින් 4585 වගේ ලෙවල් එකෙන් TP ගන්න. මොකද මීට කලින් මේ 4 hour demand zone එක පහලට වික් එකක් ගහලා liquidity අරගෙන තියෙන්නේ. ඒක නිසා ආය මාකට් එක පහලට ඇවිත් මේ zone එක break කරගෙන පහල තියෙන demand zone එක වෙනකන් එන්න පුළුවන්කම තියෙනවා. මම මේ වීඩියෝ එක රෙකෝඩ් කරන වෙලාව වෙනකන් නම් මොකුත් ට්‍රම්ප් එහෙම පිස්සුවක් කියලා තිබුණ නැති නිසා මාකට් එක සාමාන්‍ය තත්ත්වයේ තියේ කියලා හිතනවා. කොහොම වුණත් ඔයා සඳ උදේට ට්‍රේඩ් එක ගන්න කලින් සඳ පාන්දරට නිවුස් ගැනත් චුට්ටක් අවධානය යොමු කරලා ඉන්න කියලා මතක් කරන ගමන් මේ දැනුම තව කෙනෙකුටත් වැදගත් වෙන්න පුළුවන්. ඒ නිසා මේ වීඩියෝ එක ෂෙයා කරන්න කියලා ඉල්ලන ගමන් මම නවතිනවා.